සුබ දවසක් ඕගොල්ලන්ට. අද මම සංඛ්‍යා රටා ගැටලු 6ක් අරගෙන ආවිලා තිනවා. බලමු කොහොමද කරන්න කියලා. මේ සංඛ්‍යා රටාවල පේලිට තියෙනවා සංඛ්‍යා 4ක්. පල්ලෙහාට සංඛ්‍යා 4ක් තියෙනවා. මේවැ වෙන්න පුළුවන් විදි මං කියන්නම්. මෙන්න මේ සංඛ්‍යා 4ෙම එකතුව පැත්තෙන් සමාන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සංඛ්‍යා 4 ගුණිතය මෙන්න මේවැ සමාන වෙන්න පුළුවන් මේ පැත්තෙන්. එහෙම නැත්නම් පල්ලෙහාටත් ඒ විදිහම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ සංඛ්‍යා දෙකක එකතුව මෙන්න මේ සංඛ්‍යා දෙකක එකතුවට සමාන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ සංඛ්‍යා දෙකේ ගුණිතය මේ සංඛ්‍යා දෙකේ ගුණිතයට සමාන වෙන්න පුළුවන්. විවිධ ක්‍රමවලට මේ වගේ ගැටලු වෙනවා. තව ඉස්සරහට ගණන් කීපයක් තියෙනවා බලමු. මේකේ වෙලා තියෙන්නේ මෙන්න මේ සංඛ්‍යා දෙකේ එකතුව මේ සංඛ්‍යා දෙකේ එකතුවට සමාන වෙනවා. බලමු ඒක හරිද කියලා. 8යි 5යි 13යි. මේ පැත්තේ සංඛ්‍යා දෙකේ එකතුවත් 13යි. බලන්න 8යි 3යි 11යි. 6යි 5යි 11යි. 9යි 2යි 11යි. මෙන්න මේ 8යි 3යි 11යි. එහෙනම් ඒ අපි කිව්ව ක්‍රමේ හරි ඒ විදිහට අපිට උත්තරේ ගන්න පුළුවන්. මෙතන 8යි 4යි 9යි කීයද උත්තරේ? 13යි එකතුව 9යි 4යි 13යි. එහෙනම් මෙතනත් එන්න ඕනේ මේ දෙකේ එකතුව 13ට සමාන වෙන්න ඕනේ. එහෙනම් කීයද වෙන්න ඕනේ? 13න් 3ක් ගියාට පස්සේ මෙතන උත්තරේ 10 වෙන්න ඕනේ. එහෙනම් අපිට ආව උත්තරේ 10. බලමු ඊළඟ ගැටලුව. මේ ගැටලුව බලන්න පහළෙහාට තියෙන සංඛ්‍යාවල එකතුව අරගන්න. පහළෙහාට තියෙන සංඛ්‍යාවල එකතුව ගත්තාම අපිට සමානකමක් පේනවා. 6යි 4යි. මෙතන පහළෙහාට බලන්න. සේරම එකතුව ගත්තාම 6යි 4යි 10යි 14යි. හරිද? මේ සංඛ්‍යාවල එකතුව පහළෙහාට බලන්න. 4යි 7යි 8 9යි 14යි. මෙතනත් ගත්තහම පල්ලෙහාට එකතුව 14 වෙනවා. එහෙනම් මෙතන සංඛ්‍යාවල පල්ලෙහාට එකතුව 14 වෙන්න මෙතන අගේ ගන්න තියෙන උත්තරේ හොයාගත්ත හැකි එහෙම. 8යි 10යි 14යි. මෙතන මේ තුනේම එකතුව 14 වෙනවා. එහෙනම් මෙතන එන්න ඕනේ බිඳුව. එහෙනම් අපේ උත්තරේ මොකද්ද? බිඳුව. එහෙම ගත්තේ මේ පල්ලෙහාට මේ සංඛ්‍යාවල එකතුව 14 වෙන්න ඕනේ හින්දා. හරි. එහෙනම් අපි නැවත ඊළඟ ගැටලුවට යමු. මේ ගැටලුව අපිට හොයන්න ඕනේ මෙන්න මෙතන තියෙන අගය. එතන අගය හොයන්න අපි සම්බන්ධතාවය බලමු. මේ ගැටලුව වෙලා තියෙන්නේ මෙන්න මේ සංඛ්‍යා දෙකේ එකතුව මෙන්න මේ සංඛ්‍යා දෙකේ එකතුවට සමාන වෙලා තියෙනවා. බලන්න. 5යි 4යි 9යි. 3යි 6යි දෙකේම එකතුව 9යි. ඒ වගේම මෙතන බලන්න 7යි 4යි 11යි. 8යි 3යි 11යි. කියපු දේ හරි නේද? බලන්න ඊළඟ එක 9යි 2යි 11යි. 6යි 5යි 11යි. ඒ විදිහට මෙන්න මෙතන උත්තරේ ගන්න පුළුවන්. 7යි 5යි එකතු වුනහම 12යි. එහෙනම් මෙතන එන්න ඕනේ මේ 6ට 6ක් එකතු වුනම තමයි 12 වෙන්නේ. එහෙනම් උත්තරේ කීයද? 6යි. දැන් බලමු ඊළඟ. බලන්න මේ ගැටලුව
මේකේ සම්බන්ධතාවය මෙන්න මෙහෙමයි එන්නේ. මෙන්න මේ 3යි 8යි වැඩි කරපු උත්තරය 8 වරක් 3 කිය 24යි. මෙන්න මේක එනවා මේ 6යි 4යි වැඩි කරාම. 6යි 4යි වැඩි කරාම කිය 6 වරක් 4 24යි. හරිද? ඒ විදිහට අනිත් ඒවාත් බලන්න. මෙන්න මේ 6යි 3යි වැඩි කරාම 18යි. මෙන්න මේ 2යි 9යි වැඩි කරාම එවර 9 18යි. මෙතනත් බලන්න 6යි 4යි 4යි 6 වැඩි කරාම 24යි. මෙන්න මේ 3යි 8යි වැඩි කරාම 8 වරක් 3 24යි. මේ විදිහට මෙතනත් බලන්න වෙනවා උත්තරය ගන්න වෙනවා. 3යි 4යි 3 වරක් 4 12යි. හරිද? එහෙනම් මෙන්න මේ 3යි මෙන්න මේ සංඛ්‍යාව වැඩි කරාම 12ක් වෙන්න ඕනේ. එහෙනම් 3 වරක් 4 තමයි 12යි කියලා අපි දන්නවා. එහෙනම් උත්තරය කීයද එන්නේ 4. හරි මම හිතනවා ඔයගොල්ලෝ බලන්න මේ සංඛ්‍යා රටා ගැටලුව මේකේ රටාව අඳුර ගන්න ඕනේ. ඉස්සෙල්ලාම බලන්න මේක වෙලා තියෙන්නේ අපිට දැන් හොයන්න ඕනේ මෙන්න මෙතනට අදාළ උත්තරේ. මේක වෙලා තියෙන්නේ මෙන්න මේ 4 වර්ගමූලය කියන එක ඉස්සෙල්ලාම ගන්න මැද සංඛ්‍යා වර්ගමූලය. මැද සංඛ්‍යා වර්ගමූලය ගන්නවා අපි දන්නවා 4 වර්ගමූලය 2යි. හරිද? මේක ඝන මේකේ ඝනය ගන්නවා. ඒ කියන්නේ දෙකේ ඝනය කියන්නේ දෙක වැඩි කරනවා දෙකෙන් දෙකේව 3ක් වැඩි කරාම එන උත්තරය කීයද? දෙවරක් 2 4යි 4 වරක් 2 8යි. එන්නේ 8 කියන එක අපි මේ 3ට එකතු කරාම තමයි මෙන්න මෙතන උත්තරේ එන්නේ. 8යි 3යි කීයද? 11යි. හරි මම හිතනවා තේරුණා කියලා ආයෙත් නැවත සැරයක් බලමු. මෙතන 4 වර්ගමූලය ගත්තාම 2යි. 2 තුන්වෙනි බලයට මෙන්න මෙතන තියෙන මේ 3 එකතු කරනවා. එතකොට 9 11 එනවා. 2 තුන්වෙනි බලය කියන්නේ 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2. 2 තුන් සැරයක් කරනවා 2 වරක් 2 4යි 4 වරක් 2 8යි. 8යි එතකොට 3යි 11 එනවා. හරි. ඒ විදිහටම පල්ලෙහා එකත් බලමු. බලන්න මේ 9 වර්ගමූලය ගන්නවා ඉස්සෙල්ලාම. 9 වර්ගමූලය කීයද? 3යි. 3 වරක් 3නේ 9 වෙලා තියෙන්නේ. ඒ කියන්නේ 9 වර්ගමූලය කියන්නේ 3යි. ඊට පස්සේ අපි කරන වැඩේ 3ේ ඝනය ගන්නවා. තුන්වෙනි බලය. ඒ තුන්වෙනි බලයට මෙන්න මේ 6 එකතු කරනවා. තුන්වෙනි බලය කොහොමද ගන්නෙ? 3 වැඩි කරනවා 3 වැඩි කරනවා 3ෙන්. 3 වරක් 3 9යි 9 වරක් 3 27යි. 27යි මෙන්න මේ 6යි එකතු කරාම එනවා 33. හරිනේ. පැහැදිලි කියලා මම හිතනවා. බලමු මේ විදිහට උත්තරේ ගන්න. මෙන්න මේ 16 වර්ගමූලය ගන්නවා 16 වර්ගමූලය කියන්නේ 4 වරක් 4 16නේ 16 වර්ගමූලය කියන්නේ ඒතර 4යි 4 ඝනය ගන්නවා කියන්නේ තුන්වෙනි බලය 4 තුන්වෙනි බලය කොහොමද ගන්නේ 4 වැඩි කරනවා 4 වැඩි කරනවා 4 4 ඒක අරගෙන මෙන්න මේ දෙක එකතු කරනවා 4 තුන් සැරයක් වැඩි කරනවා කියන්නේ 4 වරක් 4 16යි 16 වරක් 4 16 වැඩි කරන්න 4යි 4 වරක් 6 24යි 4 වරක් 4යි 6යි 64යි මේ 64ට මෙන්න මේ දෙක එකතු කරන්න 66යි එහෙනම් උත්තරේ කීයද 66 සරලවම කළා මම හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා බලමු ඊළඟ ගැටලුව බලන්න මේ සංඛ්‍යා රටා ගැටලුව මේකේ
වෙලා තියෙන්නේ මෙන්න මේ 4 වර්ගමූලය අරගන්නවා. ඊට මෙන්න මේ 9 වර්ගමූලයත් ගන්නවා. ඒ දෙක එකතු කරාම එන උත්තරේ තමයි මෙන්න මේ 5 වෙන්නේ. බලමු හරිද කියලා. 4 වර්ගමූලය 2යි. මෙන්න මේ 9 වර්ගමූලය 3යි. 2යි 3යි එකතු වුණාම 5යි. හරි. ඒ විදිහටම පල්ලෙහා පේලියත් බලමු. 1 වර්ගමූලය ගත්තාම 1යි. 1 වර්ගමූලය ගත්තාම 1යි. මෙන්න මේ 1යි 1යි එකතු වුණාම 2යි. ඒ වගේ මෙතන උත්තරය අපිට ගන්න පුළුවන් 16 වර්ගමූලය කියන්නේ 4යි. 25 වර්ගමූලය කියන්නේ 5 5 25 5යි. එහෙනම් 4යි 5යි එකතු වුණාම කීයද? 9යි. එහෙනම් උත්තරය කීයද? 9යි. මම හිතනවා මේ ගණන් ටික පැහැදිලි වුණා කියලා. නැවත අලුත් ගණනකින් අපි හමු වෙමු.